ලෝකය ආරම්භ වූයේ කවදාද? එය අවසාන වන්නේ කෙසේද? අප ජීවත්වන මේ මහා විශ්වය තුළ කාලය මනින්නේ කෙසේද? බුදුදහමට අනුව අප සාමාන්‍යයෙන් භාවිතා කරන වර්ෂ ක්‍රමය විශ්වයේ පැවැත්ම මෙනීමට ප්‍රමාණවත් නැහැ. ඒ සඳහා භාවිතා වන මහා පරිමාණ ඒකකය වන්නේ කල්පය යන්නයි. අද අපි සාකච්ඡා කරන්නේ මේ මහා කල්පයක සිදුවන විපර්යාසයන් සහ මේ මහා භද්‍ර කල්පය තුළ බුදුවරුන් පහළවන ආකාරය පිළිබඳවයි. විශ්වයේ කාලය ගණනය කිරීමේදී කුඩාම ඒකකය ලෙස අන්තර්කල්පය හැඳින්විය හැකියි. මේ තීරණය වන්නේ මිනිසාගේ ගුණධර්ම මතයි. ආයුෂ වැඩිම මිනිසුන් ගුණධර්ම රකින්න විට ඔවුන්ගේ ආයුෂ අවුරුදු 10 සිට අසංඛ්‍ය ගණන් කළ නොහැකි තරම් විශාල කාලයක් දක්වා ක්‍රමයෙන් වැඩි වෙනවා. ආයුෂ අඩුවීම මිනිසුන් ගුණධර්ම වලින් පිරිහි අකුසලයට යොමු වන විට ආයුෂ ක්‍රමයෙන් අඩු වී නැවත අවුරුදු 10 දක්වා පහළ බසිනවා. මෙලෙස ආයුෂ වැඩි වී නැවත අඩුවීමට ගතවන සම්පූර්ණ කාලය එක් අන්තර්කල්පයක් ලෙස හැඳින්වෙනවා. අප දැන් සිටින්නේ මෙවැනි අන්තර්කල්පයක ආයුෂ අඩුවන කාලයකයි. අන්තර්කල්ප 64ක එකතුවක් එක් මහා කල්පයක් ලෙස හැඳින්වෙනවා. ලෝකයක් බිහි වී, එය පවතී, පසුව විනාශ වී, නැවත හිස් අවකාශයක් ලෙස පැවතී, නැවත බිහිවීමේ චක්‍රය මින් විග්‍රහ කෙරෙනවා. මහා කල්පයක ප්‍රධාන අවධි 4ක් තිබෙනවා. විවට්ට කල්පය හටගැනීම. විනාශ වී තිබූ ලෝකය නැවත මහා මේඝ වැසි ඇදහැලීමෙන් දූවිලි එකතු වී ග්‍රහලෝකයක් ලෙස ගොඩනැගෙන කාලයයි. විවට්ටට්ටායි කල්පය පැවැත්ම. ලෝකයේ ස්ථාවරව පවතින ජීවීන් වාසය කරන කාලයයි. බුදුවරුන් පහළවන්නේ මෙන්න මේ අවධියේදී පමණයි. සංවට්ට කල්පය විනාශය. ලෝකය විනාශ වී යන කාලයයි. මේ ආකාර 3කට සිදුවිය හැකියි. ගින්නෙන් ඉරවල් 7ක් පායා මුළු සක්වලම අලු වී යයි. ජලයෙන් ප්‍රබල ආම්ලික වැස්සකින් ලෝකයේ දිය වී යයි. සුළඟින් මහා ඡණ්ඩ මාරුතයකින් ලෝකය කුඩුපට්ටම් වී විශ්වය පුරා විසිරී යයි. සංවට්ටට්ටායි කල්පය හිස් බව. විනාශ වූ ලෝකයේ කිසිවක් නොමැටිව මහා අන්ධකාරයක ගිලී පවතින කාලයයි. සෑම මහා කල්පයකම බුදුවරුන් පහළවන්නේ නැහැ. ශූන්‍ය කල්ප බුදුවරුන් පහළ නොවන අවාසනාවන්ත කල්ප මේ නමින් හැඳින්වෙනවා. විශ්වයේ බොහෝ කාලයක් ගෙවී යන්නේ මේ ශූන්‍ය කල්ප ලෙසයි. අශූන්‍ය කල්ප බුද්ධ කල්පයයි. මෙහිදී එක් කල්පයක බුදුවරුන් 1 සිට 5 දෙනෙකු දක්වා පහළ විය හැකියි. බුදු කෙනෙකුගේ පහළවීම කෙතරම් දුර්ලභදයක් එය මල් පිපිනෙන් නැති ගසක කලාතුරකින් මලක් පිපීම වගේ දෙයක් ලෙස හඳුන්වා තිබෙනවා. බුදුන් වහන්සේලා පහළවන්නේ මිනිස් ආයුෂ අවුරුදු 100 සිට 80000කට අතර පවතින කාල පරාසය තුල පමණයි. කල්ප වර්ග සහ සුවිසි බුදුවරු. කල්පයක් ආරම්භයේදීම එම කල්පය තුල බුදුවරුන් කී දෙනෙක් පහළ වේද යන්න සලකුණු පහළ වෙනවා. සාර කල්පය එක් බුදු නමයි. මණ්ඩ කල්පය දෙක බුදු නමයි. වර කල්පය තුන බුදු නමයි. සාර මණ්ඩ කල්පය 4 බුදු නමයි. මහා භද්‍ර කල්පය බුදුවරුන් 5 නමකි. අප ජීවත් වන්නේ මෙවැනි අතිශය දුර්ලභ මහා භද්‍ර කල්පයක. අපේ ගෞතම බුදුරජාණන් වහන්සේට පෙර විවිධ කල්පවල ප්‍රධාන බුදුවරුන් 28 නමක් පහළ වී තිබෙනවා. පළමු බුදුවරු 4 නමයි. තණ්හංකර, මේධංකර, සරණංකර සහ දීපංකර බුදුන් වහන්සේලායි. මීට කල්ප 4කට පෙර සාරමණ්ඩ කල්පයක. ඉන්පසු විවිධ කල්පවල බුදුවරුන් 19 නමක් පහළ වුණා. කොණ්ඩඤ්ඤ, මංගල, සුමන, රේවත, සෝබිත, අනෝමදස්සී, පදුම, නාරද, පදුමුත්තර, සුමේධ, සුජාත, පියදස්සී, අත්තදස්සී, ධම්මදස්සී, සිද්ධාර්ථ, තිස්ස, පුස්ස, විපස්සී, සිඛී, වෙස්සබුහු. අපගේ මේ වර්තමාන භද්‍රකල්පයේ බුදුවරු කකුසඳ, කෝණාගමන, කාශ්‍යප, ගෞතම, වර්තමාන බුදුන් වහන්සේ, මෛත්‍රී අනාගතේ පහළවීමට නියමිතයි. අපි දැන් සිටින්නේ 28 වෙනි බුදුරජාණන් වහන්සේ වන ගෞතම බුදුන් වහන්සේගේ ශාසනය. මේ ශාසනය අවසන් වූ පසු කාලාන්තරයකට පසු මෛත්‍රී බෝධිසත්වයන් වහන්සේ බුද්ධත්වයට පත්වනු ඇත. විශ්වයේ නිරන්තරයෙන් හැදෙමින් සහ විනාශ වෙමින් පවතින බව. බුදුන් වහන්සේලා පහළවන්නේ මනුෂ්‍ය ලෝකයේ තුල පමණයි. බුදුවරුන් 5 නමක් පහළවන මෙවැනි භද්‍ර කල්පයක ඉපදීමට අතිශය වාසනාවක් බව. සියලු බුදුන් වහන්සේලා අසම වනසේක.
සියලු බුදුන් වහන්සේලා මහා 이르දි බලයෙන් යුක්ත වනසේක. සියලු බුදුන් වහන්සේලා දස බලයෙන් යුක්ත වනසේක. විශාරද ගුණයෙන්ද යුක්ත වනසේක. තෙරුවන් සරණයි.